හරි මේ විඩියක අපි පොඩ්ඩයි ගෙන ගමු පිලාස්ටික ගෙනගත්ත කැනල වීඩියෝ ඩිටින් සයිට ගැන එක සමර වීඩියෝක් තම මේ මුලිම වීඩියෝ ඩිටින් ස්ටාර්ට් කරනම් කැන්නගේ හෝම් එක එන්න මේ වීඩියෝ කියන කලික් කර ඒක ඊට පසි දින වීඩියෝ ලෑන්ස්කේප් ලබි කරයවන් පටෆෝර්ම්මට හදන්න යන්නේ මෙන්න මේ සයිස එදසමසි විස්සයි එදසසුවයිගෙන් සයිසක තර ඕක කලික් කරලා ඕපන් කරග ඉස්සල්ල ෆොටෝ ඩිටින් වගේ මොදමයි මේක වෙනසකර තියෙන්නේ මෙන්න මේ ටයිම් ලයින් එක ඇඩ්ඩලාදිය අන්නේ ටයිම් ලයින්ෙන් තමයි අපි සිලෙක් කරගන්නේ මොන සීන් එක මොකක්ද තියන්නේ සීනය කොච්චරක් වෙලා නොද අන්න එක මෙම මෙන්න මේ දැන් මේක දැන් වීඩියෝ එක කපිකුත් හදල තින්න බ්ලන්ක් ස්පේස තම වෙතර පෙන්න්නේ මේ තියන මේ සින්න එක කොච්චර ඩියවරේෂණය කොච්චර තියෙන මේක දැන් තප්පර පහ අපිට එක වැඩි කරගන්න පුලා මෙන්න මෙතැන්ට මෝස කරගෙන ගියාම උඩි බෙන්න්න කොච්චරක් කඩිය නොද කියන හරි මෙහෙම ඩ්‍රැක් කරලා ඕලට ඕන ගාන්ට හදාගතයි බස්සේ ද මේ සින්න එකින් මේ සින්න තපර පාක් තිබිලා නෙක්සිීනක් තවසිීන ඇඩ් කරගන්න මේ ඇඩ් පේජ් කෙනෙ කලි කර ඒ කලික් කරලා දමින්නිකම් බැක්ග්‍රවන්් කළ ගත්දාගම් ඒකට සෙපරේට් බැක්ග්‍රවන්් වෙන කළ යද්දා තැ මේ සිීන්නේ තප්පර පහත්තියන තපර පහිවල චැටිය මේ සිනරිය ඔන්නෝම දැම අපිට වීඩියෝගේ සීන්ස් ගොඩක් කොම දාගෙන ඇතයි අපිම හදව එකක් බලම් මේ තියන අපිම හදාගත්තැක් මේ එදා සේෂණක අපි හදප එක සෝද මේ පල්ල ඇතින් මේ සීන්ස් ගොඩ මේ සීන්සලින් එක එකට මාරුවන එක තම වෙන් මේ ටයිම් ලයින් එක හරි ටයිම් ලයින් එක තමයි වීඩියෝ ඩිටිනල මෙන්ම පාට එක අයිත්‍යා එත්තන්න හරි මේක තමයි ආයිත අපිත නොමල්ලයට ඒකේ අපි ඩෝන එලිමෙන්ස් අර අපි ෆොටෝ ඩිට් කරනවාගේ දාගත හැකි එනික එලිමෙන්ට ඇත්දාගම් බල ශේපය අදාව ශේප එද්දාගෙන එන්න මේ ෆොටෝ ඩිටින් වලදීත් මේ පොට කියන මිසුන ස්කේල් කරන්න මේ අපිට ඕන සයිසකට හදාගන්න පුල මෙන්න මෙතනි මේක කලික් කරලා ඔපිට ඕන සයිස්කට හදාගන්න පුලෝ තව පුලෝ මෙ මෙතනින් එතන දිවෙන්නේ පැත්ත එකන ද මේක දිවීම උසයි පලයි දෙකම වෙනසන මෙතනින් කරදී කරන්න වෙන පලල වෙනුව පලල වැඩි වෙන එක මේක උස හරි මෙහ මෙල්මට දාතකම අපිට මේක ඇනිමේට් කරන්න වීඩියෝ සොලදී එකනික ඔහේ තියනට වඩා හොඳයි මේක මුල දිනික මේක ඇනිමේට්වෙන් ඇනිමේට් ඉන්න එකක් ට්‍රන්සිෂන් එකයි මෙන්න අපිට ඕන එලිමෙන්ට කලික් කර ඇනිමේට් කිය කලික්කාම ඇනිමේට් ප්‍රිසට්ට සයිඩේ පෙන්න්නවා ඔයාලට ගැලපෙන එකක් තිතරන දාගතයි ටෙක්ස්ට නිමේෂන්නේ ටෙක්ස්ට නිමේෂන්ස් බල ටෙක්ස්ට දාතකම් සයිස වැඩි කරගත්තා සයිසක දෙසීය ගන්න දා පිස්සල ගතේ එලිමෙන්ට එකන හෙලිමෙන්ට එකට ඇනිමේෂන් සමයි ඉස්සල බැලුවේ මේ ටෙෆ් මේ ටෙක්ස්ට එකට ඇනිමේෂන් එක් දාගන්න ඕනම් එක කලික් කර ඇනිමේට් ගියා එතන අරයාලක පිසෙට් ්‍රී දීල තියෙන ප්‍රසෙත්සික අර ගෝතුරු කල බාරපොට මොකද ගැලපෙන්න කියලා ගැලපෙන එක දාගන්න තිය එලපෙන කලික් කර දාගත්ත එතකොට වීඩියක මෙහෙමයි ස්ටාර්ටේ කතයක ලස්සන්න තිනවා සෝලට ඔයගේ වැඩ් කරගෙන ආලගේ විඩියස් ලස්සන කරගන්න පුල හරි ද මේ ටයිම් ලයින් එක ද මේ සීන එකට මාරුච්චටිය අර මේ මෙතර ති එලිබන්ස් ඔක්කොම නැතිෙන එලිමන්ස්ටි ගණනම් වෙන මේ කලික් කරා සීන් වන්න එක සීන් වන්න එක ඒරි මේ මොක්ක එලිමට කලික්කර පැටිය එත නැපී වෙනවා තාව මේක අපට පොඩ පරක් වෙලා ගන්න ඕනන මෙතරින් ඩ්‍රැක් කල්ල ගතයි මේ දැම් මෙතන තියෙන මේ පල්ල තින්නේ මේ ශේප්ය එන්න එන ටයිම් එක එවුඩින් තියන්නේ ටෙක්ස්ට ගෙනස ටයිම් එකට මේක අර ඉස්සල්ල ඩ්‍රැක් කරලාගේ මොකතයි තම මේ ටයිම් ලයින පොඩක් කෙන ද මෙතන
තප්පර 5ක් ඇතුළත වැඩ කරගන්න පොඩක් කියන්නේ අමාරුයිනේ. ඒක පොඩක් එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් ඔයාලට මේ කන්ට්‍රෝල් එක බාගෙන මෙන්න මෙතන මවුස් එක තියාගෙන මේ ස්ක්‍රෝල් එකකින් වැඩි කරගන්න පුළුවන්. අර මවුස් එකේ තියෙන සර්කල් එක වගේ කරකවලා. කන්ට්‍රෝල් එක බාගෙන. දැන් මෙන්න මෙතනින් හදාගත්ත අපිට මේකේ එන්ට්‍රන්ස් එක කොහෙද තියෙන්න ඕනේ කියලා. ඊපස්සේ ඇනිමේට් කරලා තියෙන ඒක ප්ලේ කරාම දැන් යා ගන්නට ටයිම් එකට එවනවා වීඩියෝ එක. තව සීන් එකකින් වෙන සීන් එකකටදී ට්‍රාන්සිෂන් එක වගේ දාගන්න ඕන නම් මෙන්න මෙතන ඇඩ් පේජ් තියෙනවා. ඒ කියන්නේ ඇඩ් පේජ් එකේ බොහොම තව පේජ් එකක් ඇඩ් වෙන්නේ. දෙක් සීන්ස් දෙකක් අතරද. ඔතන ට්‍රාන්සිෂන් එක දාන්න මෙන්න මේ ට්‍රාන්සිෂන් කෙනෙක් ක්ලික් කරලා ඔයාලට ඕන ට්‍රාන්සිෂන් එක දාගතයි. ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන ට්‍රාන්සිෂන් එක දාගන්න ඔයාලා ඩිසයිඩ් කරලා. හෝ ඒක එහෙමයි. ඊට පස්සේ අප්ලෝඩ්ස් වලින් ඔයාලට මේකට වීඩියෝස් දාගන්න පුළුවන්, ෆොටෝස් දාගන්න පුළුවන්, ඔඩියෝස් දාගන්න පුළුවන්. ඒවත් try කරලා බලන්න. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා අප්ලෝඩ් මෙතනින් ක්ලික් ගිහිල්ලා ඕන එක අප්ලෝඩ් කරලා මේ ඩබල් ක්ලික් කරාම ඊට පස්සේ ඒක අප්ලෝඩ් වෙනවා. ඊපස්සේ දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරලා මේක අප්ලෝඩ් කරපුවා ගිහින් මේක මෙතනින් අපි වෙන එක ක්ලික් කරලා ගන්න තියෙනවා. ඒක ක්ලික් කරපැටිය අපේ කැන්වස් එකට ඇඩ් වෙනවා. ඊපස්සේ අපි දැන් කතා කරගත්තා වගේ මේ වීඩියෝ එක ඕනනම් මෙහෙම මැද්දෙන් ඕනනම් තියා දාකි. නැත්නම් ෆුල් සීන් එකටම මෙහෙම ලොකු කරලා සෙටප් කරගන්න පුළුවන්. තව මොකද දැන් වීඩියෝ එක අපි මෙහෙම ගත්තම ටයිම් ලයින් එකේ මෙහෙම පල්ලෙහා පෙන්නනවා මේක කොච්චර දිගද යන්නේ එක. ඒක අපිට එහාට මෙහාට කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ ක්ලික් කරලා එන්න මෙතන අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ටයිම් ලයින් එකේ මෙන්න මේක ක්ලික් කරා මේක දැන් අපිට හිතමු මේ ඉස්සරහින් අඩු කරගන්න ඕන කියලා. මෙහෙම අඩු කරන්න තියෙනවා. එතකොට මේකෙදි දැකද කොටවන වීඩියෝ. අන්න ඒ වගේ පිටිපස්සෙන් ඕන අඩු කරගත්තා හැකි මෙතනින් මෙන්න මේ බෑක් එකේ grip එකෙන් අල්ලලා මෙහෙම. හරි දැකද වීඩියෝ තවත් කොටවලා. ඔව් මැද්දෙන් මොකක් පාර්ට් එක අයින් කරගන්න ඕන නම් මෙන්න මෙතන අපිට ඕන කැලලට ගිහිල්ලා ඕන ටයිම් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ස්ප්ලිට් පේජ් කියන එක ක්ලික් කරන්න තියෙනවා. ඒක ඒ ඔප්ෂන් එකෙන් පුළුවන් මෙහෙම ලයින් එක අදාළ තැනට තියලා S letter keyboard එකේ letter S ක්ලික් කරනවා. ඊපස්සේ අපිට දැන් මේ පාර්ට් එක අයින් කරගන්න ඕනේ. මේ පාර්ට් එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා delete page. එතකොට දැන් මේ වීඩියෝ එක තුනකට බෙදුනා. ඒකේ දෙවෙනි මැද්දේ තිබ්බ පාර්ට් එක තමයි අයින් කරේ. දැන් වීඩියෝ එක තියෙන්නේ කැලි දෙකකට. ප්ලේ කරලා දැක්කා. ඔන්න ඔහොම. තව ඔයාලා කැම් එකකින් වීඩියෝ රෙකෝඩ් කරගන්න එදා මතකනේ. ඒක එහෙම රෙකෝඩ් කරගත්ත වීඩියෝ එක අපි මෙහෙම සෙකන්ඩ් පේජ් එකට දාගත්තා කියමු. දැන් රෙකෝඩ් එක ඔයාලට ඔය වගේ දවගේ සවුන්ඩ් තියෙනවා මේ වීඩියෝ එකේ. ඔය වීඩියෝ එක මෙහෙම ඩ්‍රැග් කරලා අර ටයිම්ලයින් එකට දාගත්තම මොකද පේජ් එකට දාගත්තම ඒ වීඩියෝ එකට අදාළ දිගට ඒ පේජ් එක දික් වෙනවා. දැක්කද මේ පල්ලෙදී? ඒක මෙහෙම අඩු කරගත්ත ගියම අපි ගොඩක් අපිට ඕන ගන්න මේ කැලේ විතරයි අපිට. දැන් මේ වගේ වීඩියෝ මේක අරගත්තම මේකේ මේ ඔඩියෝ එකක් තියෙනවානේ. ඒ ඔඩියෝ එක කියලා රෙකෝඩ් කරගන්න දෙක. ඔන්න ඔඩියෝ එක අයින් කරගන්න. මේ වීඩියෝ අපි මේ වීඩියෝ එක දාද්දි මේ ඔඩියෝ එක මේකේ තියෙන වීඩියෝ එකේ ඔඩියෝ එක අයින් කරගන්න නම් කරන්න ඕනේ. රයිට් ක්ලික් කරලා extract audio මායික් කරලා බලන්න. රයිට් ක්ලික් කරලා දැන් මේ වීඩියෝ එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා extract audio. එතකොට මෙහෙම පල්ලෙහෙන් ඔඩියෝ වෙන වීඩියෝ එක මෙහෙම උඩින් තියෙනවා. ඔඩියෝ එක වෙනම පල්ලෙහෙන් තියෙනවා. පිට ඒක ඕනනම් කෙලිම ඩිලීට් කරලා දාන්න. එහෙම ඩිලීට් කරාම එතකොට මේකට දැක්කද වොයිස් එක නෑ දැන්. ඔඩියෝ එකක් නෑ. තව අපිට පුළුවන් මේ ක්ලික් කළා මේකේ සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න. සවුන්ඩ් එක 100 කියන්නේ නෝමල් තියාගන්න. 400 කියන්නේ වැඩි. බිඳුව කියන්නේ සවුන්ඩ් එක නෑ. ඒතකොට ඔයාලට සෙට් වෙන විදිහට සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්.
දැක්ක 400 දැම්මම වැඩිය ඔන්න ඔහොම තව සවුන්ඩ් එකක් හරි මොකක් ට්‍රැක් එකක් මෙහෙම දීදී ෆේඩ් ඉන් ෆේඩ් අවුට් දීලා පොඩි අර නිකන් මුලදී පටන් ගද්දී බිඳුවේ ඉඳලා තප්පරයක් යනකම් වැඩි වෙනවා මෙස තමයි නෝමල් ගානට ඒ ෆේඩ් අවුට් එක වෙන්නේත් එහෙම එන අන්තිම හරිය නිකන් ලාවට සවුන්ඩ් එක ෆේඩ් වෙලා යනවා ෆේඩ් ඉන් කියන්නේ මුලදී පටන් ගද්දී සවුන්ඩ් එක මුකුත් නැහැ ඊට පස්සේ මැත් පොඩ්ඩක් තප්පරයක් වගේ යද්දී තමයි සවුන්ඩ් එක ඇපි වෙන්නේ එන්න ඒ විදිහට දාගන්න පුළුවන් මේ ෆේඩ් ඉන් කියන එක තව තියෙනවා මේ ද වොයිස් එකක් වගේ නේ යූස් කරන්නේ ෆ්‍රී වර්ෂන් එක නෑ ප්‍රෝ එකේ තියෙනවා එන්හාන්ස් වොයිස් කියන එක. මේක ක්ලික් කරාම වෙන්නේ වොයිස් එක පොඩ්ඩක් තිබ්බ ක්වොලිටි එකට වඩා පොඩ්ඩක් එන්හාන්ස් කරලා ගන්න. ඔයාලා අදිසියත් ප්‍රෝ පේ කරලා ගත්තොත් ඒක යූස් කරන්න පුළුවන්. එහෙම පොඩක් මොකක් හරි රෙකෝඩ් කරගෙන ඔයාලදී ඕනද කියලා පොඩ්ඩක් ඒකේ ක්වොලිටි වැඩි කරලා තමයි එකකින් වෙන්නේ. ඒක නම් ප්‍රෝ ෆීචර් එකක් ඔයාලට ඕන නම් පර්චේස් කරලා ගන්න පුළුවන්. වීඩියෝස් වල ඔය වගේ තමයි ද මේ වගේ එලිමන්ට්ස් ඔයාලට ඕන විදිහට සෙටප් කරගෙන මේ සීන් එක හදාගන්න. අර අපි ස්ටෝරි බෝඩ් ගහලා දා සීන්ස් හදාගත්තේ. මේ විදිහට ගහලා try කරනකො ඔයාලා වීඩියෝස් හදා. වීඩියෝස් වල නම් ඔය ටිකෙන් ගොඩක් දේවල් කරත හැකි. අර අපි ඉගෙන ගත්ත ඔඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න මොකද්ද Pixabay වීඩියෝස් ඉමේජස් අන්න ඒවා ඩවුන්ලෝඩ් කරලා එන්න මේ අප්ලෝඩ් ෆයිල්ස් ගිහලා ඕනෑක් ගත හැකි මෙතන. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වගේ දානවා නම් එහෙම යූස් කරගත හැකි ඔඩියෝ එකක් විදිහට මෙතන අප්ලෝඩ් කරගෙන මම ඩ්‍රැග් කරලා ගන්න තියෙනවා. ඩ්‍රැග් කරලා මෙන්න මෙතන දාන තියෙන ඔඩියෝස් නා. හරි. හොම. එදා අපි ඉගෙන ගත්තා මේ WhatsApp වලින් ගන්න ලේසි කියලා. සෝ ඒක යූස් කරලා මෙතනට ලැප් එකට අරගෙන ලැප් එකෙන් ෆයිල් අප්ලෝඩ් දීලා ඒ අප්ලෝඩඩ් ෆයිල්ස් එක මෙතන අපි වෙනවා. මේ ඩ්‍රැග් කරලා ගන්න තියෙනවා. සෝ ඒක ලේසි මිදිය ඒක. දැන් කොහොම අපි වීඩියෝ හදාගත්ත කියමු. මේක එලියට ගන්න ඕන නම් කියන්නේ මෙහෙම සීන්ස් ටික දාගෙන ඔක්කොම ටෙක්ස්ට් ඔක්කොම හදලා මේ වගේ ටෙක්ස්ට් දාලා ඔක්කොම කරලා ඒක එලියට ගන්න ඕන නම් කරලා තියෙන්නේ ෂෙයා ගිහිල්ලා ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ මෙතනින් අහනවා අර ඉස්සෙල්ලා වගේ pages ඔක්කොම ටික තියන්නද නැත්නම් මේ ඕන ටික විතරක් අපිට සිලෙක්ට් කරගත්තා. දැන් මට මේකේ මේ සීන් එක ඕනේ නැහැ. ඒ හින්දා මම pages 4 විතරක් සිලෙක්ට් කරගන්නවා. ඊට ෆයිල් ටයිප් එක දෙන්න ඕනේ MP4 වීඩියෝ. මෙයාලා සජෙස්ට් කරන්නත් ඒක. ඒතකොට ඒක ක්ලික් කරලා ක්වොලිටි එක ඉස්සෙල්ලා වගේ මේ Pro එකේ නම් වැඩි කරන්නත් පුළුවන්. අඩු කරන්නත් පුළුවන්. එතකොට ඔයාලාගේ ෆ්‍රී එකේ නම් ඒක නෑ මං හිතන්නේ. Pro එක ගත්තොත් එහෙම ඔයාලට වැඩි කරලා අඩු කරලා ඕන වෙලාවක හදාගන්න හැකි. ඊපස්සේ මම ඩවුන්ලෝඩ් ක්ලික් කරපැටිය අර වගේ වීඩියෝ එක මෙතන රෙන්ඩර් වෙනවා. දැන් ඉමේජ් එකක් රෙන්ඩර් වෙනවා නම් පොඩි වෙලාවක් යන්නේ වීඩියෝ එක රෙන්ඩර් වෙන පොඩ්ඩක් වෙලා යනවා. දැන් කොහොම යනවා ඕනවලට ඒක යන්න දීලා වෙන වැඩක් කරන්න පුළුවන් මේ මෙතනම මෙන්න මේක මෙතන ක්ලික් කරපුවාට ආයෙත් ඒක ඇපි වෙනවා වීඩියෝ එක අපිට එන්න වෙනකන් තව මොනවද අපි මිස් වුනේ ඔයාලට පුළුවන් AI voice අර අපි දා ඉගෙන ගත්තේ ඒක වීඩියෝ එකේ AI voice එකක් ඇඩ් කරගන්න මෙතන කියන්න ඕන එක මොකක්ද කියලා ටයිප් කරගෙන career paths of a chef කියලා වෙන ටයිප් කරගමු ඉතින් ෆ්‍රී version එකක තියෙන ලීසා රාල්ෆ් එකයි මේවා නම් මම මේවා pro you click career paths of a chef tekka you can ඔයාලට AI voice එක generate කරගන්න මේක generate කරගෙන මේකට add වෙන auto එක career paths of a chef හරි ඕක තමයි AI voice එකේ තියෙන ඉදියා තව Magic Media කියන්නේ අර ඉස්සෙල්ලා වගේ අපි හිතමු AI ජෙනරේට් කරගන්න පුළුවන් වීඩියෝ එකක් අපි ඉස්සෙල්ලා ඉමේජ් ජෙනරේට් කරගත්තා cat and a dog කියලා ඕක ජෙනරේට් කරාම ඉස්සෙල්ලා වගේ ගොඩක් මේ වීඩියෝ ජෙනරේට් වෙන පොඩක් වෙලා යනවා මම මෙතන කියන්නේ 1 to 2 minutes කියලා so ඒකත් ඔයාලා try කරලා බලන්න તો මොකප්ස් තියෙනවා මේවා නම් ගොඩක් ඒවා ෆ්‍රීද මේවා ෆ්‍රී
අර ඉස්සෙල්ලා එලිමන්ට්ස් වල තිබ්බ මොකප්ස් වගේම තමයි. ඒවා try කරලා බලනවා. තව වීඩියෝ මොකප්ස් තියෙනවා. ඒවා ෆ්‍රීද කියලා මතක නැහැ හරියට. කොහොම ටික සමහරක් ඒවා ෆ්‍රී. සමහරක් ඒවා පේ. මෙතන crown එක නැත්තම් ෆ්‍රී. මේවා ෆ්‍රී. මේ වගේ එකකුත් ඕනයි මේ සීන් එකකට දාගන්න පුළුවන්. ක්ලික් කරලා මේක ක්ලික් කරපැටිය දවාලා හිතන්න ඔයාලා වීඩියෝ එකට ඔයාලගේ මේ මොකක් හරි වෙබ්සයිට් එකක් හරි පෙන්වන්න ඕන කියලා එතන ක්ලික් කරනවා. දැන් අපි මේ Canva එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගමු. එතන පේස්ට් කරමු. දැක්කද? එතන මේක මෙහෙම ඩ්‍රැග් කරලා දාන්න තියෙන්නේ. පොඩි වෙලාවක් යනවා ඒක රෙන්ඩර් වෙනකම්. ඔයගෙම මේජ් එක ඩ්‍රැග් කරලා මෙතනට මේ මැතර දැම්මම එයා ඒක රෙන්ඩර් කරලා මේ වීඩියෝ එකට දාගන්නවා. පේන් බලලා ඉන්නු ඒක දැන් ලෝඩ් වෙනවා. මේක මේ වීඩියෝ එකේම කැලලක් විදිහට ඒක ගිහලා තියෙනවා රෙන්ඩර් වෙලා තියෙනවා. පිරෝම ඕන එකක් ඔය වගේ ඕන ඉමේජ් එකක් දාතයි. දැන් මේ ටැබ් එකේ ඉමේජ් එක තමයි වෙනස් කරන්න තියෙන්නේ මෙතන. ඒවත් go through කරලා බලන්න. ඊට පස්සේ දැන් අපි අර මේ share ගිහලා download කරන්න. එහෙම download කරලා ඉවර download එක ඉවර වුණාම එන්නේ මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලා වගේ දැන් මේක එක asset එකකින්ද ඒක මෙහෙම මේ ඒක තියෙන downloads වල chef කියන වීඩියෝ දැන් එක්ස්පෝර්ට් කරලා ගත්තා මෙන්න මේ විදිහට පෙන්නනවා. රිපෝට් කරන ඔයක ඉතින් මේ මාව බලන්න පුළුවන්. ඔයාලට ඔය විදිහට මේ වීඩියෝ එක මෙතනින් හදාගෙන එක්ස්පෝර්ට් දීලා අර විදිහට ෆයිනල් ෆයිල් එකක් ගත හැකි ඩවුන්ලෝඩ් කරන්න. ඔය ටික තමයි වීඩියෝ එඩිටින් වල බේසික් ටික. අපි දැන් ඉගෙන ගත්ත සෙට් එකකින් ගොඩක් ලොකු වැඩක් කරලා ඇති. එතකොට ඔයාලා go through කරලා බලන්න. ඔයාලගේ assignments ටිකක් තියෙනවා. ඒ assignments ටිකත් මේ මතක ඇතුව කරගෙන යන්න 21 වෙනිදා එද්දි. මේ ටික go through කරන්න ඔයාලා මොකක් හරි අමතක දෙයක් තිබ්බත් එහෙනම් next Monday set up.